ඔන්න ළමයි ඉකොමත් එක රටක සියලුම සෞභාග්‍යයෙන් සපිරි ලස්සන පුරවරයක් තිබුණා. ඒ පුරවරයට හැමෝම කිව්වේ ඇතුගල්පුර කියලා. ඒ ඇතුගල්පුරට කිට්ටුව හෙළයේ මහා වෛද්‍යවරුන් බිහි කරපු පුණ්‍යවන්ත භූමියක් තිබුණා. ඒ කාලේ මිනිස්සු නම් ඒ පුණ්‍ය භූමිය හඳුන්වලා තිබුණේ වයඹ මෙඩිකල් ෆැකල්ටිය කියලා. එහේ මීට අවුරුදු ගානකට කලින් හරිම අපූර්ව අවුරුදු උත්සවයක් තිබිලා තියෙනවා. මට මතක විදිහට නම් ඒ 2025 බක් මාසෙ වෙන්න ඕනි. ටයිම් මැෂින් එක නම් රෙඩි වෙන ගමන් තියෙන්නේ. ඔන්න මම නම් ලෑස්ති. ඔයාලත් ඉක්මනට ලෑස්ති වෙලා එන්න. අපි කාලතරණය කරලා 2025ට යමු. හැබැයි ඔන්න එහෙම දුවන්න නැතුව අවුරුදු උත්සවය ඉවර වෙනකන් මාත් එක්කම ඉන්න ඕනි. හරිද? Welcome back to my YouTube channel. මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අවුරුදු උත්සවයට යන්න කලින් උදේට කෑම කාලා ඉන්න ඕනේ. මම අපේ කැන්ටින් එකෙන් රෝල්ස් එකකුයි නෙස්කැෆේ එකකුයි ගත්තා. දැන්ටමත් අපි පරක්කුයි. ඒ නිසා ඉක්මනට කාලා දුවන්න ඕනේ. මං මෙහි දැකලා තියෙන දෙයක් තමයි හැමදාම මෙහි අහස මාරම ලස්සනයි. මං දන්නේ අපේ ගෙවල් වලට ඇයි එහෙම එච්චර ලස්සනට අහස පේන්නේ නැත්තේ කියලා. සමහර විට අර වටේම ගෙවල් වල ගස්වල තියෙන හින්දාද දන්නේ අපේ පැතිවල නම් එච්චර ලස්සනට අහස පේන්නේ නැහැ. ඒ වුණාට මෙහි අහස හැමදාම මාරම ලස්සනයි. මේ අපි උදේට කෑම කාලා හිමින් සැරේ ග්‍රවුන්ඩ් එක දිහාවට යන ගමන් අපි පොඩි බිස්නස් එකකුත් කරන්නයි යන්නේ. අපේ සංක්වික් ජූස් බාර් එක මේ වීඩියෝ එකේදී ඔයගලන්ට ඉස්සරහට දකින්න පුළුවන් වෙයි. සංක්වික් එක කලවම් කරන්න අපිට තිබුණේ චූටි හැන්දක්. ඉතින් ඒකෙන් ඒ වැඩේ කරන්න බෑනේ. ඉතින් අපේ සඳුන් දිග හැන්දක් අරන් එනකන් මං එතන හිටපු අපේ යාළුවොත් එක්ක කතාවක් දාගෙන හිටියා. අපේ අලුත් අවුරුදු උත්සවයේ දවසෙත් පොල් තෙල් පහන පත්තු කරලා තමයි අපි උත්සවය පටන් ගත්තේ. සිංහල හින්දු අලුත් අවුරුද්දට හැම ගෙදරකම කිරි උතුරවනවනේ. ඉතින් අපි මේ හදපු අපේ සිංහල ගැමි ගෙදරත් කිරි උතුරවන්න තමයි මේ අපේ කට්ටිය ලෑස්ති වෙන්නේ. අලුත් අවුරුදු දවසේ අපි හැමෝම මඟ බලාගෙන ඉන්න නැකත උදා වෙන වෙලාව තමයි මේ. ඒ තමයි ආහාර අනුභව කරන වෙලාව. ඉතින් අපේ සිංහල ගැමි ගෙදර අපේ චාරිත්‍ර වාරිත්‍ර හරියටම කළා. අපේ සර්ලා මැඩම්ලා අපේ අලුත් අවුරුදු කෑම මේස විවෘත කළා. ඊට පස්සේ අපේ ඩිමෝ අක්කලා අයියලා, සීනි අක්කලා අයියලා වගේම අපේ බැච් එකේ යාළුවොත් එකතු වෙලා කැවිලි මේසෙ රස බැලුවා. කණ්ඩායමේ ආදරණීය නංගිලා මල්ලන්ට ආරාධනා කර සිටිනවා. ඔන්න අපි අපේ පළවෙනි ඉවෙන්ට් එක පටන් ගත්තා.
මට හරියටම මේක පළවෙනි ඉවෙන්ට් එකද දෙවෙනි ඉවෙන්ට් එකද කියලා මතක නෑ. අපි බලමුකෝ ඉස්සරහට. මේ යන්නේ කනා මුට්ටිය විඳීමේ තරඟය. මේ ඉන්නේ අපේ චියර් කරන අය. පේන විදිහට නම් තරඟෙ පටන් ගන්න තියෙන ඖෂධී වගේ. බලමු එයා මුට්ටියට ගහයිද කියලා. මට හිතෙන්නේ නම් එයා ලයින් එක පාස් කරා. අපි අපේ පළවෙනි ඉවෙන්ට් එක ආරම්භ කරා. ඒ තමයි අලියට ඇස්කැපීම. දැන් තියෙන්නේ අලියට හැදීම තරගේ. මේ ඔයගලන්ට පේනවා පිටිපස්සෙන් කට්ටිය. දැන් ඒක පටන් ගන්න තියෙන්නේ කට්ටිය. අපිත් යන්න ඕනේ. අපිත් දැන් මමත් යන්නේ කනාමුටි ගන්න. මේ ප්‍රථම තරගකාරිය මේ විදිහට තරගයට සම්බන්ධ වෙන හරිම සතුටුයි. දැන් මේ තරගවලට සහභාගී වෙන්න තමයි අපිට. අන්‍යෝන්‍ය සහයෝගයේ මත පමණක්ම යැපෙමින් මෙවර අලියට ඇස තැබීමේ තරඟයෙන් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරන්නේ අපේ ශිනල් සහෝදරයා. සජිබිචියට ගී ගයන්න රූවරුණා මැව්වයි කතා කරන ඔය ඇස් දෙක අලුත් නිරක් මැව්වයි කිචිබිචියට ගී ගයන්න රූවරුණා මැව්වයි කතා කරන ඔය ඇස් දෙක අලුත් නිරක් මැව්වයි දැන් ඔයාලට මේ පේන්නේ අපේ බැච්චගේ ළමයි එකතු වෙලා හදපු වීපිස්සයි ගැමි ගෙදරයි. වැඩිපුරම නම් මහන්සිනේ ඉතින් අපේ පිරිමි ළමයි. එයාලා දවස් ගාණක් තිස්සේ උණ ගස් කපලා ඒවා ගෙනල්ලා හිටවලා ඊට පස්සේ අර මැටි වල උබලා ගෝණි වලින් බිත්ති හදලා තමයි මේ ගෙදර හැදුවේ. ඉතින් අපේ ගෑනු ළමයි පොල්ලතු වියලා එහෙම එයාලට සපෝට් කරා. සිජිබිචියට ගී ගයන්න රූවරුණා කතා කරන ඔය ඇස් දෙක අලුත් නිරක් මැව්වයි කිචිබිචියට ගී ගයන්න රූවරුණා කතා කරන ඔය ඇස් දෙක අලුත් නිරක් මැව්වයි ඔයාලා මීට කලින් අහලා තියෙනවද නැත්නම් ඔයගොල්ලෝ පාටිසිපේට් කරලා තියෙනවද අවුරුදු උත්සවවලදී කෝලම් රටා දැමීමේ තරඟවලට? ඒ කියන්නේ මේ වගේ ගෲප්ස් වලට බෙදිලා ඔයාලට බිම දීලා තියෙන ස්පේස් එකේ ඔයාලා කැමති ලස්සන කෝලම් රටාවක් අඳින්න ඕනේ. ඊට පස්සේ ඒක වේලලා පාට කරගත්ත පොල් කුඩු වලින් සරසන්න ඕනේ. මේ ඔයාලට පේන්නේ අපේ කට්ටිය ලස්සන පැටර්න්ස් ඇඳලා ඒව පොල් කුඩු වලින් සරසන හැටි. එතකොට මේ තරඟෙදී ලස්සනම කෝලම් රටාව අඳින ගෲප් එක තමයි දිනන්නේ. උත්සවේ ගස්ලබ ගෙඩිය බාර දීලා තිබුණු ඖෂධී තමයි මේ. මේ 210යි. නෑ වැඩි. හෝ මමත් කියන්නද? 170. චනුලි කියන්න. වටේලා දෙනව නේද? මම චනුලි 7th batch එකේ ඔකට දාන්න 278ක්. මම 200 ගාණක් කිව්වට ළමයි එදායි ගස්ලබ ගෙඩියේ ඇට 800 ගාණක් තිබුණා. මේ ඔයගොල්ලන්ට පේන්නේ මම අර වීඩියෝ එකේ මුලින්ම කියපු අපේ චූටි බිස්නස් එක. වැඩේට ඕන් මනා ඉවසීමකින් හිමීට ඔව් දෙපැත්තේ ඩොට්ස් මේ. ඔය මුලින්ම දාලා පෙන්නන්න. ඊට පස්සේ මම දාන්නම්. වෙයිද? Like a bit stressful.
හරි. හිතලා කියනවා හරි. මේ විදිහට රංගෝලි දන්න තරගයේ හිතන විදිහට මේක කරගෙන. අතරතුර හැමෝම ඔයා යන්නේ නැද්ද බිස්කට් කන්න? යයි. feel proud. එතකොට මොකෙන්ද දින්නේ? හරි. කෝලම් රටා දැමීමෙන් දින්නා. හරි විනිශ්චය මණ්ඩලය අවසන් තීරණය ලබා දුන්නේ විනිශ්චය මණ්ඩලය අපි ඉස්සෙල්ලා දෙන්න අපක්ෂපාතීව තීරණය ලබා දීලා තියෙනවා. ඉතින් අපි මේ ඊළඟට තියෙන්නේ අපේ හනාගේ එයාගේ ගෲප් එකේ අයයි හදපු කෝලම් රටාව. What balloon target ne? අපි දෙන්නේ What balloon target? එකට විතර ඇති අපිට ලන්ච් බ්‍රේක් එක හම්බුණා. ඉතින් අපි ග්‍රවුන්ඩ් එකේ ඉඳලා ආයේ ෆැකල්ටි එකට යනවා කැන්ටින් එකෙන් කෑම ගන්න. ලන්ච් බ්‍රේක් එකකින් පස්සේ ග්‍රවුන්ඩ් එකට යන්න ඕනේ ආය. ඊට පස්සේ තියෙන්නේ කඹාදින්න. ඔටුන්න දාලා ඔලුවට ඊට පස්සේ ස්ලෑෂ් එකක් දාලා ඊට පස්සේ සාමනාද මල් බොකේ එකක් දෙනවා. මොකද මේ මල් බොකේ? මොකද මේ? මල් පොකුර මේ මොකද මේ? ඒ මේ මොකක්ද පවර් බෑන්ක් එක. පවර් බෑන්ක් එක මොකෙන් දෙන්නේ? ඒක ෆෝන් එකට හම්බෙන එක. මොකද්ද? මොකද කරන්නේ? දැන් ග්‍රවුන්ඩ් එකේ කඹා දින එක කරනවයි කියලා තියෙන්නේ. ඉතින් අපි දැන් කාලා ග්‍රවුන්ඩ් එක පැත්තට යනවා දැන්. කඹා දින්න යන්නවද කියලා තමයි බලන්න ඕනේ. අවුරුදු උත්සවය ගැන මොකද හිතෙන්නේ? අද උදේ පාන්දර වෙනකම්ම සරසලා ආපහු උදේ පාන්දර නැගිටලා මැරතන් එකක් දුවලා දුවන උන්ට චියර් කරලා තරමගේ කමිසක දාලා ගියා පිට්ටනේ. ඔබ බලන්න වගේ සරමයි කමිස. අපි දෙන්නගේ පාටවල් මැච් ඉන්නේ. අයියලා මල්ලිලා වගේද? නෑ. රූම්මේට්ස් ගියා. අයියෝ රූම්මේට්ස් මං නිකමට මට හිතෙනවා ඔව් කියලා. තානාර්ගලස සංවිධානය කර තියෙන අවුරුදු උත්සවයක්. ඔව් ඉතාලම හොඳයි. හරිම ලස්සනයි අවුරුදු උත්සවේ. ඒ වගේම අපි ඊයේ රැයට වැඩ කරා. අද උදේ පාන්දර නැගිටලා ආවා. ලස්සන අවුරුදු උත්සවයක් ඉතින්. Each
හිරුණියක්කේ අද අපේ අවුරුදු උත්සවේ අපි ගොඩක් එන්ජොයි කරා ගොඩක් දේවල් කොට්ටබර තරගයේ හැකියාව පැණි බබරේ මේ බලන්නකො මේ ඔය දෙන්නගේ ඇඳුම් දෙක අපි දෙන්න දන්නේ તો මැච් කරලා ඒක තමයි මොකද මේ කරන්නේ මේ පැණි බඹරේට හදනවා මේක ලයින් ගන්න අපි යමු ගයිස් කොට්ටපොර ගහනා ඉන්න තැනට එයාලා මොකද කරන්නේ කියලා මෙතන තමයි වැඩ යන්නේ අපි බලමු අපි චියර් කරමු අපේ කට්ටියට මේ ඉන්නේ අපේ හිලේ මහා කළු සිංහලයා අද කම්බිහිම ඇදලා ඉන්නේ මෙයා තමයි අපි සෝෂල් රෙප් මටද ඔයාලට සතුටු ඇතිනේ ඔයාගේ මහන්සිය ඇත්තටම මේ මාංශ වෙච්ච දේ ප්‍රතිඵලයක් තියෙනවා කියලා හිතනවා. ඒක තමයි මරුවේ. ඒකට වඩා හොඳට වුණා නේ වැඩි ප්‍රශ්නකුත් නැහැ. අපි මේ පාර මේ මුළු ෆැකල්ටි එකේම කට්ටියට ලොකු සර්ප්‍රයිස් එකක් දෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ලස්සනම කොල්ලයි කියලා හිතුවා. ලොකු සර්ප්‍රයිස් එකක් අපි ඔන්ලයින් වෙනම තෝරනවා. ඒ වගේම අපි අද දවසේ විනිශ්චය මණ්ඩලයක් මාර්ගෙන් වෙනම තෝරනවා. අපි බලාපොරොත්තු වෙනවා ගොඩක් හොඳ සර්ප්‍රයිස් එකක් දෙන්න. නියමයි. පොර ගහන්න ඉන්නවද? අනේ ඔව්. ආයි මම නිකන් ආතල්ලකට යනවා. අවසන් කැමැත්ත කියනවා. ඔන්න අපි කොට්ටපොර ගහන්නයි ලෑස්ති වෙන්නේ. අම්මෝ ඒ මමද කළු වෙලානේ ඒ වීඩියෝ දාලා ඒ ඕක දාන්න එපා සෙනන් අය ආදරේ ගැන මම නම් අවුරුදු 9ක් නෙමෙයි අවුරුදු 100ක් වුණත් බලාගෙන ඉන්නවා අචිල වෙනවා. හෙලෝ. පමුදින මොකද කියන්න ඕනේ මේ? පමුදිට මොකද කියන්න ඕනේ යනවා. ඔයා නිකන් අර කළුව මාරපණ ගියා වගේ නේ. පමුදි මේ මගේ ෆෝන් එක අර ළමයි අපි මේ ඉතින් ලෑස්ති වෙන්නේ අවුරුදු උත්සවයේ අන්තිම ඉවෙන්ට් එකට. ඒ තමයි අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරඟය. ඉතින් ඒකේ ඕගනයිසිං ටීම් එකේ මාත් හිටියා. තව චූටි වෙලාවකින් අපි අවුරුදු කුමරා සහ කුමරිය තරඟේ පටන් ගන්නවා. ලස්සනම අවුරුදු කුමරියයි කුමාරයයි තෝරන්න අපේ කට්ටිය හරිම උවමනාවෙන් බලන්නකො වාඩි වෙලා ඉන්න හැටි ග්‍රවුන්ඩ් එකේ.
අපි ජනදට හරි වැඩක් වුණානේ. එයා අවුරුදු කුමරා සහ කුමරිය තරගෙට නම දාලා තිනවා කියලා දන්නේ නැතුව හොඳට ගැමි ගෙදරට වෙලා ඉඳලා. ඊට පස්සේ ඉතින් නම නවුස් කරද්දි එයාට ගැමි ගෙදර ඉඳන්ම තාලෙට එන්න වුණා. හරි හැමෝම අත්පොල සන්නාදයක් දෙමු මේ අපේ අවුරුදු කුමාරයෝ සහ කුමාරියෝ ටික. හරි දෙපැත්තට වෙලා අපි පොලිමේ යමු. ශෛනී කෝසිලා ඉතින් හොඳ ප්‍රසන්නාදයක් දෙන්න ඇයට හිමි පළඳනාව සහ මල් කලම ලබා දීම අපේ හිරුණියක් විසින් සිදු කරනවා. ඒත් එක්කම අපේ වෛද්‍ය විශ්වවිද්‍යාලයේ තියෙන සම්ප්‍රදායක් අනුව නව අවුරුදු කුමරියට ඔටුන්න පැලඳවීම සිදු කරන්නේ අවුරුදු කුමරිය. ඉතින් මේ ගිය වසරේ අවුරුදු කුමරිය අතින් මේ ඔටුන්න පැලඳවීම සිදු කරනවා. කියන්න ඔයා ජනප්‍රියම දක්ෂිතම දෙකම අවුරුදු කුමරිය දින්න කරන්න ඉන්නකෝ. මට හරිම සතුටුයි මම මේ ජයග්‍රහණය වෙනුවෙන් කැපුණා කියන්න. ඔයා කැපුණා මාස ගානකින් නේද? අනේ මේ අපේ අවුරුදු කුමරිට හම්බෙච්ච ගිෆ්ට් එක. එයා අපිට ඒක දීලා ගෙදර ගියා. මේකේ තිබුණේ ළමයි චන්කි චුක් එකක්. ටිකින් ටික මටත් යන්න වෙලාව ලං වෙනවා. ඔන්න ඉතින් අපි අවුරුදු උත්සවය මෙන්න මේ විදිහට ඉවර වුණා. යාළුවෝ හැමෝම DJ එකට dance කරලා තමයි ගෙදර ගියේ. එහෙනම් thank you so much guys for watching. මේ වගේ තවත් ලස්සන වීඩියෝස් අරගෙන මං ආයෙමත් ඉක්මනටම එනවා. එතකන් හැමෝම පරිස්සමට ඉන්න ඕනේ. එහෙනම් මං ගිහින් එන්නම්. bye.